පුළුවන් ප්‍රොෆෙෂනලි ඒ දේවල් ගැන දැනුවත් වීමක් තියෙන කෙනෙකුට සහ මේ දේවල් ඔයාලට උනත් පුළුවන් පවුලේ කෙනෙක් විදියට දැනුවත් වෙලා ඉන්න ළඟදී අම්මා කෙනෙක් වුණ කෙනෙක් ඉන්නවා යාලට ගොඩාක් සපෝට් එක ඕනේ. එයාලගේ කොහොමද එයාලගේ මෙන්ටල් හෙල්ත් එක කියන එක පිළිබඳව ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. සමහර වෙලාවට අම්මා කියනවා නම් මේ වගේ දේවල් කරන්න හිතෙනවා. එයා ඉන්නේ හොඳ මානසික තත්ත්වයක ඉන්නේ නම් එයාගේ ළඟ ඉන්න කට්ටියට ආදරේ දෙන්නේ නැත්නම් එයා මේක සයිකොසිස් වෙන්නේ නැති අවස්ථාවන්නුත් කීපයක් තියෙන්න පුළුවන්. කියන්නේ ડિප්‍රෙෂන් කියන්නේ ඊට කලින් එයා mentally stable නැති කෙනෙක් නම් වගේ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම දකින්නේ බොහෝ දුරටම postpartum අවස්ථාවක් කියලා තමයි මේ සිද්ධිය. ඉතින් මේ තැනදී ඒ අම්මගේ මානසිකත්වය ගැන තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් අධ්‍යයනය කරගන්න. ඊට පස්සේ එයාට දිගින් දිගටම මෙන්න මේ කියන්නේ දරුවව මරන්න ඕනියම නැත්තම් මේ ලෝකෙ ඉඳලා වැඩක් නෑ මේ වගේ සිතුවිලි තියෙන අම්මා කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දරුවව ඒ අම්මත් එක්ක කොයි වෙලේකවත් තනියෙන් තියන්න හොඳ නෑ. තනි කරන්න හොඳ නෑ. මේක තමයි ලොකුම වැරද්ද. අපි දැනුවත් වෙලා ඉන්න ඕනි. ඉතින් මෙතනදී දිගින් දිගටම යාට කවුන්සලින් දෙන්න අවශ්‍ය වෙනවා. සතියෙන් සතිය කොහොමද ප්‍රෝග්‍රස් එක කියලා බලන්න වෙනවා. ලොකු සපෝට් එකක් දෙන්න වෙනවා. ඒව තේරුම් ගන්නලා සමහරවිට අහගෙන ඉන්නවා.